මේ ලෝකේ අපිට දැනෙන දුක් අවසන් කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. දුක, සොම්නස, වේදනාව, පීඩනය, පීඩාව, අපි පත් වෙන පසුතැවීම්, අපි මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් මේ සියල්ල අවසන් කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ටික කාලයක් පමණක් සැනසෙල්ලක් දෙන එකක් නෙමෙයි. මොහොතකට පමණක් හිතට චිල් එකක් දෙන එකක් නෙමෙයි. දුක අමතක කරලා ජීවිතය රඟපාන්න කියන එකකුත් නෙමෙයි. දුක සම්පූර්ණයෙන්ම අවසන් කරන්න මාර්ගයක්. කොච්චර වටිනවද? මේ මාර්ගයේ කිසිම දර්ශනවාදියෙක් හෝ පූජකෙක් හදපු දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේ තමන් සොයාගත්ත, තමන් අවබෝධ කරගත්ත සත්‍යයක්. අපි හැමෝම මේ ප්‍රශ්නේ ඇතුළෙම ජීවත් වෙනවා. වයසට යනවා, අහිමි වෙනවා. ආසාවන් පස්සේ දුවනවා. තියෙන ආසාවන් ඉටු කරගන්නවා. සමහර අයට ආශාවන් ඉටු කරගන්න බැරි වෙලා දුක් විඳිනවා. බොහෝ ආසාවන් ඉටු කරගත්තත් ඒ වගේ සැනසීමක් වෙන්නේ නැතුව, ඒ වගේ ඇතිවීමක් වෙන්නේ නැතුව දුක් විඳිනවා. බිය වෙනවා. හැමතිස්සෙම පසුතැවෙනවා. ඒත් බුදුන් වහන්සේ ඒක පමණක් කියලා, මේක පමණක් තේරුම් කරලා දීලා නතර වෙලා නැහැ. දුක නැති කරන මාර්ගය සොයාගෙන තියෙනවා. ඒ මාර්ගයේ මනාව අපිට දේශනා කළ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක තමයි මේ ධහම කියන්නේ. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගොඩක් අය කියනවා මේක දර්ශනයක් කියලා. ගොඩක් අය මේක ෆිලොසොෆි එකක් කියලා, මේ ලස්සනට වචනයෙන් කියලා මේ අනිත් ෆිලොසොෆි එක හා සමානයි කියලා දානවා. මේක ෆිලොසොෆි එකකට කොටු කරන්න බෑ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන්ම දුක කෙලවර කරන්න තියෙන මාර්ගයක්. ඒක සරල ලයිස්තුවක් නෙමෙයි. ජීවිතේම වෙනස් කරන්න පුළුවන් දෙයක්. ජීවිතේම වෙනස් කරන පුහුණුවක්. ඇයි මේක දුර්ලභ? මොකද බොහෝ දෙනාට සැනසෙල්ල ඕනේ. ඒත් සත්‍ය බලන්න ඕනේ නැහැ. බොහෝ දෙනාට ඕන මේ මොහොතේ තියෙන පීඩාවෙන් නිදහස් වෙන්න. මේ මොහොතේ තෘප්තියක් ලබන්න. හැබැයි ඒ ලබන්න උත්සාහ කරන්නේ හිතින් පසුතැවීමක් වෙලා. ඒ කියන්නේ අතීතය මතක් කරලා, අනාගතේ කරන්න තියෙන දේක් මතක් කරලා මේ මොහොතත් විනාශ කරගෙන තමයි අපි මේ සැනසීම සත්‍ය හොයන්න යන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපිට සත්‍ය ඇත්තම බලන්න ඕන නම් ඔයා මෙන්න මේ මාර්ගය ගවේෂණය කරන්න ඕන. ඔයා මේ මාර්ගය පටන් ගන්න ඕන. ඔයාට දැන් කරන්න තියෙන්නේ මොකද්ද? දුරින් බලන්න එපා. සරලව මේ කණින් අහලා අනිත් කණින් පිට කරන්න එපා. ඔව් මෙහෙමත් දෙයක් තියෙනවා කියලා අතාරින්න එපා. මේ මාර්ගය දැන් පටන් ගන්න. මේ මාර්ගය ගවේෂණය කරන්න. ඔයා ඇතුලෙන් ඔයාට දැනෙන කරන ඇසෙන කරන සියලු දේවල් ගැන පොඩි අවධානයක් යොමු කරලා බලන්න. මේ ඇසෙන කරන දැන කරන සියල්ලෙන් ඔයාගේ හිතෙන් ඇතිවෙන රෙසිස්ටන්ස් එක නැත්තම් ප්‍රතිවිරුද්ධ ඔයාගේ සිතවිල්ල, ඒ පීඩාව කොහොමද උපදින්නේ කියලා ඔයාටම ගවේෂණය කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒහි පස්සිකෝ ඕපනයිකෝ. එන්න මේ ධර්මයේ ගවේෂණය කරලා බලන්න. විවෘතව බලන්න. ඔයා තුලින්ම බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි සම්මාදිට්ඨිය ගැන කතා කරනවා. නමෝ බුද්ධාය.